හිත් පිත් නැති කළු ගලක් මෙත් වෑහෙන සිත් නිවන බුදුරුවක් වූ වගයි. පිළිමයට ඉදිරියෙන් මනස්කාන්ත අක්බඹරුන්සේ පීනා යන්නා වූ මීනයන් ඇති තඩාගයත් මල්වැලත් ඇත්රූප පෙළත් ඉන්පසු පත්මාසනයේ වැඩහිඳිනා බුද්ධ ප්‍රතිමා වහන්සේත් මෙලෙස දැකගත හැකිය. සුදු පැහැයට හුරු චන්ද්‍රකාන්ති පාෂාණය හා සමාන ගල් පර්වතයක් ලෙස මෙය අපට දිස්වේ. එනිසා අදටද බුද්ධ ප්‍රතිමා වහන්සේ සඳ එළියට දිදුලන බවින් යුක්තය. දහවල් කාලයේදීත් විශේෂ දිස්නයකින් අපට දැකගත හැකියන්නේ එනිසාය. මෙම පිළිමයේ සම්පූර්ණ උස වන්නේ අඩි 67 හමාරකි. ශෛලමය හිඳි පිළිමයක් ලෙස නිර්මාණය කොට ඇත. වසර 12 හමාරක කාලයක් මේ පිළිම වහන්සේ නෙලීම සඳහා කලා ශිල්පීන්ට කාලය ගත විය. කුරුණෑගල, රම්බඩගල, මොනරාගල රජමහ විහාරයට ආසන්නයේ පාසලක් වෙසක් සතියේ සැමරීම සඳහා මේ විහාරස්ථානයට ආගමික කටයුතු සඳහා ළමුන් සමග පැමිණ ඇති. එහිදී විහාරාධිපති හිමියන් අනුශාසනාවක් කිරීමෙන් පසු ළමයි අතිශයින් සංවේගයට පත්ව එවකට ඇෆ්ගනිස්තානයේ ලොව උසම බුද්ධ ප්‍රතිමා වහන්සේලා වශයෙන් වැඩ සිටි බාමියන් පිළිම වහන්සේලා රුදුරු ත්‍රස්තවාදියෙකු වූ ඔසාමා බිල්ලාඩන් විසින් කඩා විනාශ කොට දමමින් ලෝකවාසී බෞද්ධ ජනතාව මහත් සංවේගයට පත්ව සිටි සමයකි. එය සිහිගන්වමින් මේ පාසල් සිසුන් සඳහා අනුශාසනාවක් කරන ලදී. ඒ අනුශාසනාවෙන් මහත් සංවේගයට පත් මේ ළමුන් තමන් අත පැවති මුදල් රුපියල් 1358ක් වශයෙන් එකතු කොට ස්වාමින් වහන්සේ අපි බුදු පිළිමයක් හදමු යයි යෝජනා කරන ලදී. පසුව තමන් නිවසේදී එකතු කරගත් සල්ලි කැට උන්වහන්සේට ගෙනත් දුන් බව